ඉතින් කොහොමද ඒ කාලේ මිනිස්සු මෙච්චර දුරක් ගියේ? මුලින්ම පයින්. ඔව්, ඒක තමයි ඒ කාලේ තිබුණ එකම ක්‍රමය. ඉස්සර මිනිස්සුන්ට වෙන ගමකට යන්න, කෑම හොයාගන්න, නැත්තම් වෙන තැනකට පදිංචියට යන්න ඕන වුණාම කලේ ඇවිදින එකයි. නිකමට හිතන්න, නෑදෑයෙක්ව බලන්න යන්න විතරක් දවස් 3ක් පයින් යන්න උනොත් කොහොමද කියලා. බඩු උස්සන් යන එක ඊටත් වඩා අමාරුයි. කන්දක් උඩට තනියම ලොකු බඩු ඇදගෙන යන්න බැහැනේ. ඒ නිසා මිනිස්සු සත්තුන්ගේ උදව් ගත්තා. සත්තු පාවිච්චි කරන එක මිනිස් ඉතිහාසයේ ලොකු වෙනසක් වුණා. මිනිස්සුන්ට තමන්ගේ කකුල්වලක ලොකු වෙහෙසක් නොදී ඉක්මනින් ගමන යන්න පුරුවන් වුණා. එක එක පළාත්වල අය එක එක සත්තු පාවිච්චි කළා. කාන්තාරවල යන්න ඔටුවෝ, හිම උඩ බඩු අදින්න බල්ලෝ, බර වැඩවලට අලි. බූරුව තමයි ඒ කාලේ තිබුණ පිකප් ට්‍රක් එක. ඊට පස්සේ තමයි ලෝකයේම වෙනස් කරපු සොයා ගැනීම ආවේ. රෝදය. රෝදය හොයාගත්ත කෙනාට ඇත්තටම ස්තුති කරන්න ඕනේ. මොකද කරත්ත ආවට පස්සේ හති දදා බඩු උස්සගෙන යන එක නතර වුණා. හැබැයි ඒ කාලේ පාරවල් තිබුණේ හරිම රළු විදිහට. අද අපේ වාහනයක් කැඩුනොත් කාට හරි කෝල් එකක් දීලා උදව් ගන්න පුළුවන්. ඒත් ඒ කාලේ පාළු තැනකදී කරත්තේ කැඩුනොත් ගොඩක් වෙලාවට කරගන්න දෙයක් නැති වෙනවා. පරණ මිනිස්සුන්ට අපිව දැක්කොත් පුදුම හිතෙයි. මොකද ඒ කාලෙත් එක්ක බලද්දි දැන් අපි ගමන් යනවා නෙවෙයි, නිකම් ටෙලිපෝට් වෙනවා වගේ වැඩක් නේ.